ආශිර්වාද වේවා Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. මම අද දවසේ ඔබට කතා කරන්නේ ඔබගේ යටි මනස ගැන. අපි දන්නවා අපිට උඩු මනස සහ යටි මනස කියලා දෙකක් තියෙනවා. conscious mind එක සහ unconscious mind එක. මේ දෙක ඇත්තටම ගත්තොත් ඒ උඩු මනස තියෙන්නේ 105ක් විතර. යටි මනස තමයි 95ක් තියෙන්නේ. අපි මේකට කියනවා tip of the iceberg කියලා. ඒ කියන්නේ අපේ අයිස් කන්දේ උඩ තියෙන්නේ 105යි. 95ක්ම මොදේ හැංගිලා තියෙන්නේ නේද? ඒ වගේ තමයි අපේ උඩු මනස තියෙන්නේ 105යි. උඩු මනස කියන්නේ ගොඩක් වෙලාවට ඒක logical brain එක. ඒක ඇත්තටම මේක මේ conscious mind එක. ඒක ගොඩක් වෙලාවට ඒක තර්ක කරනවා. ඒක ගොඩක් වෙලාවට question කරනවා. ඒක ගොඩක් හිතන ඒවා. ඒ හැම දෙයක්ම cognitive functions කරන්නේ මේ conscious mind එකේ. නමුත් unconscious mind එක කියන්නේ ඒක හරීම කීකරුයි. එයා අපිව හැම වෙලෙම පහසුවෙන් තියන්න තමයි බලන්නේ. එයාට හරියට ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නම එයා ඒ පිළිවෙලටම කරනවා. එයාට හිතන්න පුළුවන්කමක් නැහැ. ඉතින් අපි ඒක හරියට ෆීඩ් කරලා ඒකේ අපි ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් ඇත්තටම NLP master practitioner කෙනෙක් විදියට අපි මේ unconscious mind එක ගැන ගොඩාක් ක්‍රියා කරනවා. ඒකේ තියෙන behaviors වෙනස් කරන්න අපි උත්සාහ කරනවා. දැන් සමහර වෙලාවට ඔබට තියෙන්න පුළුවන් bad memory එකක් නේද? ඔබ මතක් කරන්න කැමති නැති සිදුවීමක් තියෙන්න පුළුවන්. ඒක සැරින් සැරේ ඔබට ඒක ගෙනල්ලා මතක් වෙලා ඔබ ඒකේ දුකට වේදනාවට බයටපත් වෙනවා. ඒ වගේ දෙයක් අපිට mind එකෙන් NLP වලදී අයින් කරන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම මේ mind unconscious mind එකේ අපේ memories ඔක්කොම ඒකේ store කරලා තියෙනවා. හැම memory එකක්ම තියෙනවා. අවශ්‍ය වෙලාවට ඒවා උඩට ගෙනත් දෙනවා. සමහර සිහින වගේ පේන්නේත් ඒ වගේ දේවල් තමයි. ඒ වගේම තමයි මේ mind එකේ එතකොට මේවා තැන්පත් කරලා තියෙන time line එකකට. ඒ time line එකට තැන්පත් කරලා තියෙනවා. එතකොට මේ memories ඒවා තැන්පත් කරන්නේ යම්කිසි patterns විදියට. යම්කිසි දෙයක් දැන් එයා unconscious mind එක දැනගත්තොත් මේක මේ විදිය කියලා එක වගේ patterns එක තැනකට ඒගොල්ලෝ මේ ඒවා store කරනවා. patterns විදියට තමයි කරන්නේ. ඒකට භාෂාවක් නැහැ. ගොඩක් වෙලාට symbols වලින් තමයි කරන්නේ. ඒ වගේම මේ unconscious mind එකට ලොකු ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ඒ potential එක අපි දන්නේ ඒක hidden potential එකක් විදියට තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ habits මේකට install කරන්න පුළුවන්. අපිට චර්යාවන් මේකට ජනනය කරන්න පුළුවන්. ඔබට හොඳ චර්යාවන් අවශ්‍ය නම් ඒවා අපි පුරුදු වීම තුළ ඒවා unconscious mind එකේ ඒවා තැන්පත් වෙලා ඒක පුරුද්දක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ unconscious mind එකට negatives කියලා එකක් නැහැ. අපි දැන් මොන හරි කියනකොට එයාට හරියට clearly පැහැදිලි දෙන්න ඕන unconscious mind එකට, නැත්නම් එයාට ඒක තේරෙන්නේ නැහැ. නැහැ බෑ කියනවා දන්නේ නැහැ. දැන් අපි කිව්වොත් නිල් පාට අලියෙක්ව හිතා ගන්න එපා. එතකොට එයාට ඒක තේරෙන්නේ නැහැ. නිල් පාට අලියෙක්ව තමයි හිතාගන්නේ. එයාට හරියට කියන්න. ඔයා නරක ළමෙක් විදිහට හැසිරෙන්න එපා කියවට එයාට තේරෙන්නේ නැහැ. අපි හරියට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. ඒ වගේම තමයි එයා හරියට දේවල් පර්සනලයිස් කරගන්නවා. ඇත්තටම අපි ළමයෙකුට පොඩි කාලේ ඉවර naughty boy කියලා එයා unconscious mind එකේ ඒක තියාගෙන ඒක පර්සනලයිස් කරගෙන එයා හැම වෙලෙම හිතනවා මම නරක ළමෙක්. ඒ නිසා අපි දරුවන්ට ඒගොල්ලොන්ට මේ අපි කියනකොට දේවල් ගොඩාක් කල්පනාවෙන් කියන්න ඕන. මේවා unconscious mind එකේ තැන්පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයා හැම වෙලාවෙම බලන්නේ least resistance එකක් තියෙන. කියන්නේ අඩුම ප්‍රතිරෝධයක් තියෙන දේවල් කරලා අපිව පහසුවෙන් තියන්න තමයි එයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් එයා කැමති නෑ අපිව කරදරයට පත් කරන්න. ඒක නිසා එයා පහසු මාර්ග තමයි හැම වෙලෙම තෝරගන්නේ. ඇත්තටම කෙනෙක් පාඩම් කරන්න අකමැති වෙන්නත් ෆෝන් එක බලන්න කැමතිත් ෆෝන් එක බලනකොට ඒක හරි ලේසි නේද? අපිට පාඩම් කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒතර ඒක නිසා අර ලේසි ක්‍රමේ තමයි එයා තෝරගන්නේ. ඒ වගේම තමයි මේ unconscious mind එකයි conscious mind එක එකතු වෙන තැනක් තියෙනවා. එතකොට මේ දෙක එකතු වෙලා වැඩ කරනවා නම් ඒක ඉතාම විශිෂ්ට විදියට එතන වැඩ කරන්න පුළුවන්. අපි conscious mind එකේ කරන දේ unconscious mind එකේ දේ එකට සමපාත වෙන වෙලාව. ඒකට අපි කියනවා mindful වෙනවා. එහෙම නැත්නම් සතිමත් බව කියලා කියනවා. ඒ කියන්නේ අපි නොදැන කරන දේවල් අපි දැන් කනවා නම් අපි හිතන්නේ නැතුව ඒ කාගෙන යනෝනේ. නමුත් අපි conscious mind එකෙන් හිතලා මම දැන් කනවා
දැනෙනවා මේ රස මේක කියලා අර සෙන්සර්ස් වලින් අපි ඒක ෆීල් කරලා කොන්ෂස් මයින්ඩ් එකෙන් ඒක කරොත් ඒක ඉතාම සාර්ථක වෙනවා. ඒක තමයි සතිමත් බව හිවත් මයින්ඩ්ෆුල්නස් කියලා. ඔය කෝසස් පවා තියෙන මයින්ඩ්ෆුල් නේද? ඒක තමයි ඒ වෙන්නේ. ඉතින් මේ කොන්ෂස් මයින්ඩ් එක අන්කොන්ෂස් මයින්ඩ් එක ගැන තමයි මම අද කියලා දුන්නේ. ඔබ අන්කොන්ෂස් මයින්ඩ් ගැන සමහර දැනගෙන ඉන්න නැතුව ඇති. අද දවසේ ඔබ ඒ ගැන දැනුවත් වුණා නම් ඔබගේ යාළුවන් අතරත් බෙදා ගන්න මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එනතෙක් ඔබට ආශිර්වාද වේවා. මේ බ්ලෙසිංස් විත් ඩොක්ටර් හේෂානි.